දකුණු පළාත් සමූපකාර සේවක කමිෂන් සභාවයි. බෝවන රෝග සඳහා විශේෂ නිවාඩු. බෝවන රෝග සඳහා වැටුප් සහිත විශේෂ නිවාඩු ලබා ගැනීමට සමූපකාර සේවකයින්ට හැකිය. මෙම විශේෂ නිවාඩු ලබාගත හැක්කේ සමූපකාර සමිතියක ස්ථිර සේවකයෙකුට පමණි. සම්පූර්ණ වැටුප් සහිත මෙම විශේෂ නිවාඩු ලබාගත හැක්කේ සාමාන්‍ය නිවාඩු රෙගුලාසි යටතේ සේවකයාට හිමිවන වැටුප් සහිත නිවාඩු අවසන් වීමෙන් පසුවය. සේවකයාට වැළඳී ඇති රෝගය බෝවන රෝගයක් බවට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් යුතු අතර දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිය විසින් සහතික කර ඇති අවස්ථාවක එම සේවකයාට සුවය ලබා ගැනීමට කොතරම් කාලයක් අවශ්‍යද, කොතරම් කාලයක් නිවාඩු ලබා දිය යුතුද යනාදී තොරතුරු මත දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා විසින් අනුමත කරන කාලයකට වැටුප් සහිත නිවාඩු ලබා දිය යුතු වේ. එහෙත් නිවාඩු කාලය මාස 3ක් ඉක්ම වූ අවස්ථාවලදී එම තෙමසට පසු මාස 3ක උපරිමයකට යටත් අඩ වැටුප් සහිත නිවාඩුද ලබා දිය හැකිය. මෙම විශේෂ නිවාඩු යටතේ වැටුප් සහිත හා අඩ වැටුප් සහිත නිවාඩු අවසන් වූ පසුව අදාළ සේවකයාට වැටුප් රහිත නිවාඩු ඉල්ලා සිටීමට පුළුවන්. එවැනි අවස්ථාවක් එළඹුණහොත් එම අවස්ථාවේදී අදාළ සේවකයාගේත් අනිකුත් සේවකයන්ගේත් සමිතියේත් යහපත සලකා දිගින් දිගටම වැටුප් රහිත නිවාඩු මත සේවකයා සේවයේ තබා ගැනීම යුක්ති සහගතද, නැතහොත් සෞඛ්‍ය හේතුන් මත විශ්‍රාම ගැන්විය යුතුද යන්න ගැන නිර්දේශයන් ලබා දෙන ලෙස සමිතිය විසින් රෝහල් වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයෙන් ඉල්ලා සිටිය යුතුය. එවිට වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ අනුව රෝගී සේවකයා සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගැනීමට සමිතියේ කාරක සභාවට පුළුවන්.